නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මාති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තතහාගත සම්මයක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් ධම්මසංගණි ප්‍රකරණ පෙළ දේශනාව අභිධර්ම පිටකය ආරම්භ කරමීම මාතෘකා කරන්නේ කුසලා ධම්මා අකුසලා ධම්මා අභ්‍යාකතා ධම්මා කියන මාතෘකා. එහෙමනම් මේ කියන මාතෘකාවට අදාළව අප විසින් අද දවසේ බලාපොරොත්තු වන්නේ ටික මාතිකාවන්ගේ පළමුවෙනි මාතෘකා පදය අර්ථවත් කර දෙන්නට. කුසලා ධම්මා කුසල ධර්මයෝ අකුසලා ධම්මා අකුසල ධර්මයෝ අභ්‍යාකතා ධම්මා අකුසල් වශයෙන් කතා නොකළ සෙසු ධර්මයෝ න ව්‍යාකත කියන කුසල් අකුසල් වශයෙන් කතා නොකරපු සෙසු ධර්ම අව්‍යාකෘත. එහෙමනම් ඒ කුසල අකුසල අව්‍යාකෘත කියන මේ ධර්ම ටික අපි විස්තර කරගන්නට නම් පැහැදිලි කරගන්නට නම් ධම්මසංගණි ප්‍රකරණ පෙළ දේශනාවේ නික්කේප කාණ්ඩයත් අට්ඨකථා කාණ්ඩයත් පාදක කරගෙන තමයි මේ විග්‍රහය අපි කරන්නට ඕන. අපි දැන් බලමු කතමේ ධම්මා කුසලා කියන පදය තෝරන්නට. කුසලා ධම්මා කියන පදය භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්න කරමින් පිළිතුරු සපයන්නේ කොහොමද කියලා. කතමේ ධම්මා කුසලා කුසල ධර්මයෝ කවරේද යත් තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තන් සම්පයුත්තෝ වේදනා කන්දෝ සංඥා කන්දෝ සංඛාරක් කන්දෝ විඤ්ඤාණක් කන්දෝ තන් සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසල. මෙතන කුසල ධර්ම කියනකොට බුදුරජාණන් වහන්සේ කොටස් කීපයකට මේ අර්ථය කැඩුවා. පළමුවෙන් කුසලයක් හටගන්නේ කුමක් නිසාද? මොකද්ද මූලය? ඒ තමයි තීනි කුසල මූලානි. කුසල මූලයෝ තිදෙනෙකි. එහෙනම් කුසලයක් හටගන්න කුසල මූලයෝ තුන් දෙනෙක් ඉන්නවා. දැන් පින්වතුන්ට උනත් ජීවිතේ දානයක් දෙන්න, සිල් සමාදන් වෙන්න, භාවනා කරන්න මොනියම් හෝ පුණ්‍ය ක්‍රියාවක යෙදෙන්න නම් ඒ යෙදෙන කුසල් සිත උපදින්නේ කුමක් මුල් කරගෙනද? කුමක් පාදක කරගෙනද කියනවා නම් ඒ තමයි කුසල මූල. අලෝභෝ අලෝභය, අදෝසෝ අදෝසය, අමෝහෝ අමෝහය. ඇත්තටම අලෝභ කියලා කියන්නේ අලුබ්බන ලක්ෂණ, නොඇලීමේ ලක්ෂණය. ඒ කියන්නේ යමක් අපි දෙනවා නම් ඒ දෙන වස්තුව කෙරෙහි තියෙන ආසාවක් නැතිකම, ආසාව අත්හැරීම. අදෝසෝ කියලා කියන්නේ නොගැටීම. දෙන වස්තුව කෙරෙහි ගැටෙන්නෙත් නැහැ. ඒ වස්තුව අත්හරිනවා ඒ ලබන කෙනා කෙරෙහි තියෙන මෛත්‍රී. අමෝහෝ කියන්නේ ප්‍රඥාව, නුවණින් මේ යමක් දීමේ ඇති වටිනාකම කර්මයසක් කර්මඵල විශ්වාස කිරීම. හැබැයි මේ අලෝභ අදෝස අමෝහ කියන කුසල මූලයෝ තිදෙනා එකට යෙදෙනවන යම් සිතකට ඒ කුසලයේ හඳුන්වන ත්‍රි හේතුක කුසල් කියලා. අපිම ඉගෙන ගත්ත ත්‍රි හේතුක කුසල් කියලා. හැබැයි සමහරක් කුසල් තියෙනවා අමෝහය නැති, අලෝභය අදෝසය පමණක් තිබෙන. ඒවට අපි කියන්නේ ද්වි හේතුක කුසල්. හේතු දෙකයි. එහෙමනම් ත්‍රි හේතුක කුසලය, ද්වි හේතුක කුසලය අපි වෙන වශයෙන් මතක තියාගන්න ඕනේ.
දැන් ඊළඟ අර්ථය බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අලෝභයයි අදෝසයයි අමෝහයයි කියන හේතු තුන්දෙනා තං සම්පයුත්තෝ එය සම්ප්‍රයුක්ත වීමෙන් එකට ඒකෝපාද ඒක නිරෝධ ඒකාලම්බන එක වත්තුක සතර සම්ප්‍රයෝග ලක්ෂණ. අපි මේවා මීට කලින් කියලා දීලා තියෙනවා. මේ අලෝභ අදෝස අමෝහ සමග එකට උපදිනකොට එකට පවතිනකොට ඒ යෙදෙනවා ස්කන්ධ හතරක්. එකට උපදින ස්කන්ධ හතරක්. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන. මේවට අපි කියන නාමස්කන්ධ. එහෙමත් නැත්නම් අපිට තේරුම් ගන්න පුළුවන් අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන්දෙනා නිසා හටගන්නා වූ කුසල නාමස්කන්ධ. කුසල නාමස්කන්ධ හතරයි. ඒ කියන්නේ කුසල වේදනාස්කන්ධ, කුසල සංඥාස්කන්ධ, කුසල සංස්කාරස්කන්ධ, කුසල විඥානස්කන්ධ. එහෙමනම් ඔබට මතක් වෙන්න පුළුවන් දාන ආදී පුණ්‍ය ක්‍රියාවක් අපි සිදු කරද්දී ජවන් වශයෙන් කුසාසිත උපදින. ඒ කුසාසිත තුළ කුසාසිතක් සිතක් ගානේ වේදනා සංඥා සංකාර විඥාන කියන සතර නාමස්කන්ධ හටගන්නවා සතර නාමස්කන්ධ පවතින. ඒ විතරක් නෙමෙයි මේ සතර නාමස්කන්ධ නිසා සතර කුසල නාමස්කන්ධ නිසා හටගන්නවා තන් සමුට්ඨාන හටගන්නවා ක්‍රියා තුනක්. කාය කම්මං වචී කම්මං මනෝ කම්මං. කාය ක්‍රියාවක් වචී ක්‍රියාවක් මනෝ ක්‍රියාවක්. දැන් දානයක් දෙන්න සිත පහළ වෙලා අපි අවශ්‍ය කරන බඩු මුට්ටු එකතු කරනවා. දානේ සකස් කරනවා. බෙදනවා, ගිනියනවා. මේ හැමදේම කාය කර්ම. ඒ දානමය කුසල නිසා අපි වචන කතා කරනවා. සංවිධානය කරගන්න වචී කර්ම. මේ දාන චේතනා මුල් කරගෙන අපි හොඳට කල්පනා කරන සිතෙන් සියල්ල ගොනු කරගන්න මනෝ කර්ම. මේ විදිහට අපි තෝරාගත යුතුයි. ඒ කුසල කාය කර්ම, කුසල වචී කර්ම, කුසල මනෝ කර්ම. එමේ ධම්මා කුසලා මේ තමයි කුසලයෝ කියලා අපට අර්ථවත් කරනවා. එහෙනම් කුසලා ධම්මා කියන පදයට අපි බුද්ධ දේශනාවෙන් තවත් අර්ථයක් දෙනවා නම් හැම තැනකදී මතක තියාගන්න තීනි කුසල මූලානි කුසල මූලයේ තුන් දෙනයි. ඒ කුසල මූලයේ තුන් දෙනා නිසා දෙන කුසල නාමස්කන්ධ හතරයි. ඒ කුසල නාමස්කන්ධ නිසා හටගන්න කුසල කාය කර්ම, කුසල වචී කර්ම, කුසල මනෝ කර්ම තමයි අපි කුසලා ධම්මා කියලා අර්ථවත් කරන්නේ. දැන් එතකොට මේ කුසලා ධම්මා කියන පදේ තේරුවාට මේකට අයිති පරමාර්ථ ධර්ම මොනවද? මේකට අපි විශේෂ නමක් කියලා අභිධේයාර්ථ කියලා. අභිධේයාර්ථ කියලා කියන්නේ ඒ කුසලා ධම්මා කියන පදයට එත කුසලා ධම්මා කියන මේ ධර්මයට මේ ධර්මයේ තුල පිහිටි අභිධේයාර්ථය පරමාර්ථ ධර්ම මොනවද? දැන් චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා අපි සතර පරමාර්ථ ඉගෙන ගත්තනේ. හැබැයි සතර පරමාර්ථ අපි ඉගෙන ගත්තට හැම පරමාර්ථයක්ම කුසලා ධම්මා කියන මාතෘකාවට ඇතුළත් වෙන්නේ නැහැ. එහෙනම් කුසලා ධම්මා කියන මාතෘකාවට ඇතුළත් වෙන පරමාර්ථ ධර්ම කොටසක් තියෙනවා. අන්න අට කතා කාණ්ඩයේදී භාග්‍යතුන් වහන්සේ වදාරනවා කතමේ ධම්මා කුසලා කුසල ධර්මයෝ කවරේද? එහිදී අභිධේයාර්ථය පෙන්නනවා චතුසු භූමිසු කුසලම් ඉමේ ධම්මා කුසලම්. එනම් භූමි වශයෙන් ගත්තොත් සතර භූමියෙහි උපදින කුසලයෝ තමයි අපි කියන්නේ කුසලා ධම්මා කියලා. චතුසු භූමිසු කුසලම් සතර භූමියෙහි කුසල් කියනකොට මොනවද? කාමාවචර භූමියේ උපදින කුසල්, රූපාවචර භූමියේ උපදින කුසල්, අරූපාවචර භූමියේ උපදින කුසල්, ලෝකෝත්තර භූමියේ උපදින කුසල්. දැන් මතක් කරගන්නට ඕන. කාමාවචර කුසල් වශයෙන් ගත්තොත් සිත් 8යි. අපි මහා කුසල් සිත් 8 කාමාවචර කුසල්. රූපාවචර වශයෙන් අපි ගත්තොත් රූපාවචර ධ්‍යාන 5. ප්‍රථම ධ්‍යාන 5 කුසල් ධ්‍යාන 5. අරූපාවචර කුසල් වශයෙන් අපි ගත්තොත් ආකාසානං ඡායතනාදී අරූපාවචර කුසල් 4. ලෝකෝත්තර කුසල් කියලා අපි ගත්තොත් සෝතාපට්ටි මාර්ග, සකදාගාමී මාර්ග, අනාගාමී මාර්ග, අරිහත් මාර්ගින මාර්ග සිත් 4. දැන් එහෙමනම් එකතු කරගන්න. අපි ගත්තොත්
කුසල ධම්මා කුසල ධර්මයෝ කවරේද යත් කියනකොට සතර භූමීන්හි පැවති කුසල ධර්මයෝ. මොනවද? කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර කුසල් සිත් 4යි, ලෝකෝත්තර කුසල් සිත් 4යි, සියල්ල 21යි. මේක තමයි කෙටිම අර්ථය. හැබැයි මෙතනදී කුසල ධම්මා කියනකොට භාග්‍යතුන් වහන්සේ සිත් විතරක් නෙමෙයිනේ. දැන් බලන්න හොඳට මතක් කරගන්න දැන්. අපි දැන් කුසල ධම්මා කියන පදේ නික්කේප කාණ්ඩෙදි තෝරගත්තා අලෝභ, අදෝස, අමෝහ නිසා සතර නාමස්කන්ධය හට ගන්නවා කියලා. උපදිනවා කියලා. එහෙමනම් එතනදී අපි වටහා ගත යුතුයි ඒ සතර නාමස්කන්ධ කතා කරන්න දැන් විඥානස්කන්ධේ විතරක් අපි ගත්තනම් කුසල් සිත් විතරක් ගන්න පුළුවන්. නමුත් වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනත් ගත්තනම් අපි මෙතනදී උගන්වනවා ඒ කුසල් සිත් සමග උපදින චෛතසික ධර්ම. අපි ඒවට කුසල චිත්තෝත්පාද කියලා. කුසල චිත්තෝත්පාද කියනකොට සිතත් එක්ක චෛතසික සියල්ල ඇතුළත් කරලා තමයි කුසල චිත්තෝත්පාද කියන නම හදන්නේ. එහෙනම් චිත්තෝත්පාද කියන්නේ මොනවද? දැන් මතක් කරගන්නට ඕනේ අපි චෛතසික ඉගෙන ගන්න 52ක්. ඒ චෛතසික 52 අපි කොටස් තුනකට බෙදා ගත්තොත් අන්‍ය සමාන චෛතසික 13යි, අකුසල චෛතසික 14යි, සෝබන චෛතසික 25යි කිය. දැන් මම මේ කියන එක තෝරන්න යන්නේ නැහැ. අපි ඉගෙන ගත්තා. එතකොට මේ කියන චෛතසික කාණ්ඩ තුන ගත්තාම මේ තුනේ අකුසල චෛතසිකයෝ කිසිසේත්ම මේ කුසලයට එක්ක උපදින්නේ නැහැ, පවතින්නේ නැහැ. ඒ නිසා අපි අකුසල චෛතසික අයින් කරනවා, බැහැර කරනවා, ඉවත් කරනවා. එහෙමනම් අන්‍ය සමාන චෛතසික 13යි, සෝබන චෛතසික 25යි තමයි මේ කුසල ධම්මාගල කුසල් සිත් එක්ක පොදුවේ ගත්තොත් එකට එකතු කරගත්තොත් උපදින චිත්තෝත්පාද නැත චෛතසික ධර්ම කියලා ගන්න. එහෙමනම් මොනවද? චෛතසික 38යි. අන්න පොදුවේ ගත්තාම කුසල ධම්මා කියන පදයේ අභිධේය අර්ථය පළමු අර්ථය තමයි කුසල් සිත් 21යි තත් සංප්‍රයුක්ත නැත්නම් ඒ කුසල් සිත් සමග එකට උපදින චෛතසික ධර්ම 38යි. ඔන්න උත්තරේ, කෙටිම උත්තරේ. එහෙනම් මතක තියාගන්න කුසල ධම්මාගේ කුසල් සිත් 21යි චෛතසික ධර්ම 38යි. හැබැයි මේක කෙනෙක් ඔන්න එකින් එකට වෙන් කරගන්න ඕනේ හිතන්න. කාමාවචර භූමිය ගන්න. පොදුවේ කාමාවචර කුසල් සිත් 8යි. මේ 8 සමග මේ චෛතසික ධර්ම 38 යෙදෙනවා. පොදුවේ ගත 38ම යෙදෙනවා. එහෙනම් 38 මේ කතා කරනවා. හැබැයි මතක තියාගත යුතුයි මේ චෛතසික 38 තුල තියෙනවා විරති චෛතසික තුනක් තියෙන සම්මා වාචා කම්මන්ත ආජීව. දැන් කරුණා මුදිතා අපමඤ්ඤා චෛතසික දෙකක් තියෙනවා. ඒතකොට 5යි. ඊළඟට ප්‍රඥා කියලා තව චෛතසිකයක් තියෙනවා 6යි. මෙන්න මේ චෛතසික 6 දෙනා කොහොමද යෙදෙන්නේ කියන එක අපි ඒ කාමාවචර සිතත් එක්ක එකින් එකට ගලපලා මතක තියාගන්න ඕනේ. අපි මේවා මීට පෙර ඒ මූලික අභිධර්ම දේශනාවලදී කියලා දුන්නා. කෙටියෙන් මතක් කරනවා නම් ප්‍රඥාව ඥාන විප්‍රයුක්ත සිතේ උපදින්නේ නැහැ. එන කරුණා මුදිතා දෙක කරුණා අරමුණක් මුදිතා අරමුණක් නැති අවස්ථාවේ කුසාසිතත උපදින්නේ නැහැ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන් දෙනා කිසිසේත්ම උපදින්නේ නැහැ අර එවැනි අරමුණක් නැත්තම්. අන්න ඒ නිසා අපි පොදුවේ ගත්තාම කාමාවචර භූමිය තුළ මේ ඡායතසික 38 උපදිනවා. අපි දැන් යම් රූපාවචර භූමියට රූපාවචර භූමියට ගියපුවාම ඒ රූපාවචර භූමියේදී කරුණා ධ්‍යානයක් මුදිතා ධ්‍යානයක් යෙදුනොත් ඒ කරුණා මුදිතා යෙදේ. ඒ සම්මා වාචා කම්මන්ත ආජීව කිසිම ධ්‍යාන සිතක් උපදින්නේ නැහැ. එන අනිවාර්යයෙන්ම රූපාවචර කුසාසිත පහ සමග ඡායතසික 35ක් තමයි බෙදලා යන්නේ. අරූපාවචර භූමියට පියා
අරූපාවචර භූමිය කියලා කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතාවනේ තියෙන්නේ. උපේක්ඛා ඒකාග්‍රතාව නම් විතක්ක නැහැ, ਵਿਚාර නැහැ, ප්‍රීති නැහැ. හැබැයි සුඛය වෙනකොට උපේක්ඛා වේදනා ප්‍රවිණය. ඊළඟට අනිවාර්යෙන් කරුණාව නැහැ, මුදිතාව නැහැ. ඔය කරුණා මුදිතාව වලින් අරූපාවචර ධ්‍යාන උපදවන්න බෑනේ. ඊළඟට සම්මා වාචා කම්මන්ත ආජීව නැහැ. චෛතසික 8ක්ම නැහැ. එහෙනම් අරූපාවචර කුසල් සිත් හතර සමග චෛතසික 30යි තියෙන බෙදලා යන විදිහට. චෛතසික 30යි තියෙන්නේ. අර කාමාවචර භූමිත මතක තියෙන උපේක්ඛා සහගත සිතේ ප්‍රීතිය නැහැ. සෝමනස් සහගත සිතේ ප්‍රීතිය තියෙනවා. අන්න ඒවා අවස්ථානුකූලව වටහා ගන්න ඕනේ. ඊළඟට අපි කතා කරමු ලෝකෝත්තර කුසාසිත හතර ගන්න. ඒ ලෝකෝත්තර කුසාසිත හතර තුළ ඒකාන්තයෙන්ම සම්මා වාචා කම්මන්ත ආජීව යෙදෙනවා මාර්ගාංග නිසා. හැබැයි කරුණා මුදිතා කිසිසේත් යෙදෙන්නේ නැහැ. නැත් චෛතසික 36ක් යටතේ තමයි ඒ ලෝකෝත්තර සිත් වල අපි චෛතසික ධර්ම එකතු කරගන්නේ ගණන් කරගන්න. තව අර්ථයක් තියෙනවා මෙතනදී. දැන් අපි ලෝකෝත්තර කුසල් සිත් කෙටි ක්‍රමයෙන් 4ක් කියලා ගත්තට විස්තර ක්‍රමයෙන් ගත්තොත් කුසල් සිත් 20ක් තියෙනවා. මොකද සෝතාපට්ටි මාර්ග සිත් 5යි, සකදාගාමී මාර්ග සිත් 5යි, අනාගාමී මාර්ග සිත් 5යි, අරියත් මාර්ග සිත් 5යි ධ්‍යාන බේදි. ඉගෙන ගත්තා. එතකොට ලෞකික කුසල් සිත් 17යි 21න් අපි හතරක් අඩු කරලා ලෝකෝත්තර සිත් 4 17යි. ඒත් ලෞකික කුසල් සිත් 17යි ලෝකෝත්තර කුසල් සිත් කෙටි ක්‍රමයට 4යි විස්තර ක්‍රමයට 20යි. එතකොට ලෞකික ලෝකෝත්තර කුසල් සිත් කෙටි ක්‍රමයෙන් 21යි විස්තර ක්‍රමයෙන් 37යි. හොඳ මතක තියාගන්න. චෛතසික ධර්ම පොදුවේ ගත්තාම 38යි. හැබැයි භූමියෙන් භූමියට චෛතසිකයන්ගේ වෙනස වටහා ගන්න ඕනේ. දැන් එතකොට මෙතන කුසල ධම්මා කියන පදේ අපි දැන් අර්ථවත් කරගත්තා. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ කුසල ධම්මා කියන අභිධේයාර්ථ තුල චිත්තෝත්පාද ධර්ම තුල එහෙම නැත්නම් කුසාසිත 21යි චෛතසික 38යි කියන මේ පොදු කාරණාව තුළ පොදු ධර්ම තුල ස්කන්ධ කීයද ආයතන කීයද ධාතු කීයද ඒ වගේම තමයි සත්‍ය කීයද කියන මෙන්න මේ අර්ථය අපි හොයන්න ඕනේ. ස්කන්ධ කීයද කියනකොට ස්කන්ධ හතරක් තියෙනවා. බුද්ධ දේශනා තිබ්බනේ. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ ස්කන්ධ හතර. ස්කන්ධ හතර කොහොමද තෝරන්නේ? දැන් මතක් කර ගන්න ඕනේ. ඒ කුසල ධර්ම තුල පිහිටි චෛතසික 38හි වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයි, සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයි, ඉතිරි චෛතසික 36 සංස්කාර ස්කන්ධයි, කුසාසිත 21 හෝ 37 විඥාන ස්කන්ධයි. දැන් පැහැදිලි. ආයතන වශයෙන් ගත්තොත් දෙකයි. පැහැදිලි. සිත් 21 හෝ 37 මන ආයතනයි. ඒ වේදනා සංඥා සංකාර ස්කන්ධත්‍රය ධම්මායතන. ධාතු වශයෙන් දෙකයි. කුසාසිත 21 හෝ 37 මනෝවිඤ්ඤාණ ධාතු, වේදනා සංඥා සංකාර ස්කන්ධත්‍රය ධම්ම ධාතු. දැන් සත්‍ය වශයෙන් ගත්තොත් කීයද? සත්‍ය වශයෙන් දෙකයි. ලෞකික කුසාසිත 17යි සංප්‍රයුක්ත චෛතසික 38යි දුක්ඛ සත්‍ය. ඊළඟට ලෝකෝත්තර කුසාසිත 4හි සංප්‍රයුක්ත මාර්ගාංග 8 දෙනා පමණක් මාර්ග සත්‍ය කෙටින් කියන මාර්ග සත්‍ය ඉතිරි මාර්ග චිත්තෝත්පාද කුසාසිත 4යි 20යි ඒ මාර්ගාංග 8 දෙනා හැර ඉතිරි චෛතසික 28යි. මේ හැම ධර්මයක්ම මාර්ග සත්‍යයෙන් විනිර්මුක්තයි. මාර්ග සත්‍යයෙන් බැහැර කරන ලද. මාර්ග සත්‍ය ඇතුළත් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි අපි කුසල ධම්මා කියන පදයේ කෙටි අර්ථය හොයාගෙන එහි අභිධේයාර්ථ හොයාගෙන ඒ අභිධේයාර්ථ
අපි එකින් එකට එකින් ස්කන්ධ ආයතන ධාතු සත්‍ය වශයෙන් බෙදලා විමසලා හිතෙන් හොඳට මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එතකොට තමයි ඒක භාවනාමය කුසලයක් විදිහට අපට ප්‍රකට වන්නේ. ඊළඟ අපි දැන් බලමු අකුසල ධම්මා කියන පදේ. දැන් අකුසල ධම්මා කියනකොට සතමේ ධම්මා අකුසල අකුසල ධර්මය කවරේද යත්. අකුසල ධර්ම කවරේද කියනවා නම් විස්තර කරනවා. අකුසල ධර්ම තමයි තීනි අකුසල මූලානි අකුසල මූලයෝ තිදෙනකි. ලෝභෝ දෝසෝ මෝහෝ. ලෝභය ද්වේෂය මෝහය. අන්න බලන්න. ලෝභ ද්වේෂ මෝහ තමයි අකුසල මූලය. ඊට පස්සේ තදේ කට්ටාච කිලේසා. අන්න බලන්න. එතකොට ලෝභ ද්වේෂ මෝහ වගේම තදේ කට්ටාච කිලේසා තං ඒ කට්ටාච කිලේසා. මේ ලෝභ ද්වේෂ මෝහ සමග එකට යෙදෙන එකට සංප්‍රයුක්ත වන ක්ලේශයෝ තමයි අකුසල කියලා කියන්නේ. මානේ තියෙන අවස්ථා තියෙනවා, දිට්ඨියේ තියෙන අවස්ථා තියෙනවා, ඉරිසියාව මසුරුකම තියෙන අවස්ථා තියෙනවා, උද්ධච්චයේ තියෙනවා, කුක්කුච්චයේ තියෙනවා, විචිකිච්ඡාව තියෙනවා. නොකෙලස්. එන තන් සම්පයුත්තෝ මේ කියන අකුසල මූල සහ කෙලෙස් සමග සංප්‍රයුක්ත වෙනවා. පොදුවේ ගත්තොත් වේදනා සංඥා සංකාර විඥාන කියන අකුසල නාමස්කන්ධ හතර. ඒතර අකුසල වේදනා, අකුසල සංඥා, අකුසල සංස්කාර, අකුසල විඥාන. එතකොට මේ කියන අකුසල් ජවන් සිත් වල උපදින අකුසල නාමස්කන්ධ නිසා තන් සමුත්ථාන හට ගන්නවා. අකුසල කාය කර්ම, අකුසල වචී කර්ම, අකුසල මනෝ කර්ම. තොරෙනම් ඒ අපි අකුසල් සිතෙන් යම් ක්‍රියාවක් කරනවා ඒක අකුසල කාය කර්ම. යම් වචනයක් කතා කරන අකුසල වචී කර්ම. ඒ වගේ යම් සිතේලා හිතනවල අකුසල මනෝ කර්ම. අපි දැන් ලස්සන දෙයක් දිහා දැකලා හිතෙන් හිත ඒ ගැන කල්පනා කර අකුසල මනෝ කර්ම. අපි කෙනෙක් දිහා ආසාවෙන් තෘෂ්ණාවෙන් හෝ ගැටීමෙන් බලලා අපි නපුරු වචන කියන ආදර වදන් කියන අකුසල වචී කර්ම. හිතෙන් අපි කයෙන් අපි ස්පර්ශ කරනවා අකුසල කාය කර්ම. ඔය විදිහට අපි තෝරගන්න අකුසල ධම්මා කියන පදය. අකුසල මූලය තුන් දෙනයි. ඒ සමගින් සියලු කෙලෙස් තමයි අකුසල් කියන්නේ. අකුසල නාමස්කන්ධ හතර තමයි අකුසල් කියන්නේ. අකුසල කාය කර්ම, අකුසල වචී කර්ම, අකුසල මනෝ කර්ම තමයි අකුසල් කියලා කියන්නේ. එනම් මේ අකුසල ධම්මා කියන පදයට අභිධේයාර්ථ මොනවද? ද්වාදස අකුසල චිත්තෝත්පාදා. අන්න 12 අකුසල චිත්තෝත්පාදය. එනම් මොනවද? ලෝභ සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි, අකුසල සිත් 12යි. ඒ වගේම තමයි අකුසල චෛතසික ගත්තොත් මතක තියාගන්න අකුසල චෛතසික 14ක් තියෙනවා. අවස්ථානුකූලව අන්‍ය සමාන චෛතසික 13 නෙදෙන. ඒකට 3යි 14යි 27යි. අන්න අපි ඒතර තෝරගන්නවා පොදුවේ අකුසල ධම්මා කියද්දී අකුසල සිත් 12යි සංප්‍රයුක්ත චෛතසික 27යි. නැවත අකුසල සිත් 12යි සංප්‍රයුක්ත චෛතසික 27යි. මේක අපි වෙන්වෙන් වශයෙන් ගන්නවා නම් වෙන්වෙන් වශයෙන් හොයාගන්න පුළුවන් අපිම කියලා දීලා තියෙනවා. ලෝභ සිතකට අනිවාර්යයෙන්ම දෝසා ඉස්සා මච්චරේ කුක්කුච්ච විචිකිච්ඡා දෙන්නේ නැහැ. චෛතසික 22ක් යටතේ තමයි අර්ථවත් කරන්න ඕනේ. ද්වේෂ මූල සිතකට ලෝභ දිට්ඨි මාන විචිකිච්ඡා ප්‍රීතිය දෙන්නේ නැහැ. ඒකට ඒකත් අවස්ථානුකූල බෙදා ගන්න ඕනේ. ওই විදිහට අපිට තියෙනවා කරුණු කාරණා වටහාගෙන කළ යුතු දේවල් තියෙනවා. එතන මෝහ මූල සිතක් නම් ලෝභත් ත්‍රිකයක් නැහැ. ඒ වගේම දෝෂ චතුස්කයක් නැහැ. තීන මිද්දත් නැහැ. ප්‍රීතිත් නැහැ. අන්න ඒ වෙන් කරගෙන අපි අවස්ථානුකූල බෙදලා අර්ථවත් කරගන්න ඕනේ. පොදුවේ ගත්තාම අකුසල ධම්මා කියන්නේ අකුසල සිත් 12යි සංප්‍රයුක්ත චෛතසික ධර්ම කීයද? සංප්‍රයුක්ත චෛතසික ධර්ම 27යි. මේ කියන අකුසල ධම්මා කියන පදෙහි අභිධේයාර්ථ ගත්තොත් අභිධේයාර්ථ තියෙනවා ස්කන්ධ වශයෙන් 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි. මොනවද බලන්න? ස්කන්ධ 4 තමයි අකුසල චෛතසික 27 අතුරෙන්
වේදනා ස්කන්ධයි, සංඥා ස්කන්ධයි, ඉතිරි චෛතසික 25 සංස්කාර ස්කන්ධයි. ඒ වගේම තමයි අකුසල් සිත් 12 විඥාන ස්කන්ධයි. ආයතන වශයෙන් දෙකකි. අකුසල් සිත් 12ම මන ආයතනයි. ඒ වගේම අකුසල වේදනා සංඥා සංකාර ස්කන්ධත්‍රය අකුසල ධම්මායතනයි. ඊළඟට ධාතු වශයෙන් ගත්තොත් දෙකයි. ඒ තමයි මනෝවිඤ්ඤාණ ධාතු, ධම්ම ධාතු. අකුසල් සිත් 12ම මනෝවිඤ්ඤාණ ධාතු, චෛතසික 21 හෙවත් වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ කියන මේ අකුසල ස්කන්ධත්‍රය ධම්ම ධාතු. සත්‍ය වශයෙන් දෙකයි, දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. කොහොමද? අකුසල් සිත් 12ත් අකුසල් සිත් 12 සමග යෙදෙන චෛතසික 27 දෙනා අතුරෙන් ලෝභය හැර ඉතිරි චෛතසික 26 දෙනාම දුක්ඛ සත්‍ය. ලෝභ චෛතසිකය සමුදය සත්‍ය. ඒතොර ඔය විදිහට අපි කරුණු කාරණා බලලා ඉගෙනගෙන මතක තියාගත්තාම හරියම හොඳයි. ඊළඟට අපි ගන්නවා අභ්‍යාකතා ධම්ම. අභ්‍යාකතා කියලා කියන්නේ කුසල් අකුසල් වශයෙන් කතා නොකරපු හැම දෙයක්ම තමයි අභ්‍යාකතා ධම්මා කියලා කියන්නේ. දේශනාවේ පැහැදිලි කරනවා කුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්න. අර බලන්න, කුසල ධර්මයන්ගේ විපාකයෝ භූමි වශයෙන් 4යි. කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න ලෝකෝත්තර. මේ භූමි 4 යෙදෙන විපාක සිත් සම සියල්ලක්ම අභ්‍යාකත. වේදනාකන්දෝ, සංඥාකන්දෝ, සංකාරකන්දෝ, විඥානකන්දෝ. ඒවා විපාක වේදනාස්කන්ධ, විපාක සංඥාස්කන්ධ, විපාක සංස්කාරස්කන්ධ, විපාක විඥානස්කන්ධ. ඊළඟට කියනවා තව යේච ධම්මා කිරියා නේව කුසල නා කුසල නච කම විපාක. අර බලන්න, යම් මේ ක්‍රියාත්මක සිත් වර්ගයක් තියෙනවා, කුසල් නොවූ අකුසල් නොවූ වගේම කර්ම විපාක නොවූ. ඒ කියන්නේ ක්‍රියාසිත 20 කියන්නේ. ඒව සබ්බංච රූපං, සියලුම රූපත් අසංකතාච ධාතු නිර්වාණයත් ඉමේ ධම්මා අභ්‍යාකතා, මේ ධර්මය අව්‍යාකෘතයි කියලා කියනවා. එතකොට මොනවද මේ අව්‍යාකෘත? විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා, ඒ වගේ රූප තියෙනවා, නිර්වාණය තියෙනවා. විපාක සිත් ගත්තාම කීයක් තියෙනවද? විපාක සිත් 36යි. 36යි. ලෞකික විපාක සිත් 32යි, ලෝකෝත්තර විපාක සිත් 4යි, 36යි. ක්‍රියාසිත 20යි. ඔක්කොම ලෞකිකයි. රූපගත 28යි, නිර්වාණය 1යි. දැන් එහෙමනම් අපි ගත්තොත් මෙතන චතුසු භූමීසු විපාකෝ. කාමාවචර මහා විපාක සිත් තියෙනවා. ඒ වගේම තමයි සහේතුක විපාක තියෙනවා, අහේතුක විපාක තියෙනවා. ඒ වගේම තමයි රූපාවචර මහා විපාක, අරූපාවචර විපාක, ලෝකෝත්තර ඵල සිත් තමයි විපාක සිත් කියලා කියන්නේ. දැන් ක්‍රියාසිත ගත්තාම කාමාවචර ක්‍රියා සහේතුක අහේතුක, රූපාවචර ක්‍රියා රූපාවචර කියලා ලෝකෝත්තරම ක්‍රියා නැහැ. අපි කොහොමද එහෙනම් මේ හැම දෙයක්ම අපි අර්ථවත් කරගන්නේ? දැන් බලන්න, කාමාවචර බොහොම විපාක ගත්තොත් කීයක් තියෙනවා? විපාක තියෙනවා සහේතුක විපාක 8යි. මහා විපාක සිත් 8යි. ඒක පැහැදිලි. අහේතුක විපාක දෙන 15ක් තියෙනවා. ඒවා තමයි අහේතුක කුසල විපාක 8යි, අකුසල විපාක 7යි. සියල්ල 15. 15ක් තියෙනවා. එතකොට කාමාවචර භූමියම විපාක සිත් ඔක්කොම කීයක් තියෙනවද? 23ක් තියෙනවා. විපාක සිත් 23ක් තියෙනවා. දැන් අපි බලමු මේ විපාක භූමියේදී අපට අනිවාර්යෙන් උපදින චෛතසික ගත්තොත්. පොදුවේ ගත්තාම අකුසල චෛතසික 14 ඉදෙන්නේ නැහැ. එන ඕන 52න් 14 කඩු කරගත්තාම 38යි.
38න් අනිවාර්යෙන්ම කරුණා මුදිතා උපදින්නේ නැහැ. කොට කීයද? 36යි. ඊළඟට අකුසල භූමිය නිසා සම්මා වාචා සම්මා කම්මන්ත කියන්නේ කුසල විපාක නිසා සම්මා කියන්නේ මේ කාමාවචර භූමිය නිසා තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව උපදින්නේ ඉදෙන්නේ නැහැ. එතකොට කීයද? 33. එහෙමනම් විපාක සිත් 30 සිත් සමග චෛතසික 33ක් තමයි බෙදලා යන්නේ. ඒ වගේම ස්කන්ධ ආයතන 12 බෙදලා යන්නේ. රූපාවචර විපාක ගත්තත් එහෙමයි. එතන අනිවාර්ය අකුසල චෛතසික දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපට අනිවාර්යෙන්ම ඒක රූපාවචර විපාක නිසා විරති අප්පමඤ්ඤා යෙදෙන්නේ නැහැ. අරූපාවචර භූමිත් එහෙමයි. විරති අප්පමඤ්ඤා ප්‍රීතිය ආදී යෙදෙන්නේ විතක්ක ਵਿਚාර දෙන්නේ නැහැ. ලෝකෝත්තර විපාකවලදී අනිවාර්යෙන්ම විරතිය දෙනවා අප්පමඤ්ඤා දෙන්නේ නැහැ. චෛතසික 36ක් යටතව අපි කතා කරා. ක්‍රියා ගත්තොත් පොදුවේ සහේතුක ක්‍රියා තියෙනවා මහා ක්‍රියාක සිත් 8ක් අහේතුක ක්‍රියා කියලා සිත් 3ක් තියෙනවා. සිත් 11යි ක්‍රියාසිත. රූපාවචර ක්‍රියාසිත 5යි අරූපාවචර ක්‍රියාසිත 4 සියල්ල 20යි ක්‍රියාසිත 20යි. පොදුවේ ගත්තොත් මේ ක්‍රියාසිත 20 තුළම විරතිය දෙන්නේ නැහැ. හැබැයි අප්පමඤ්ඤා යෙදෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මොකද ක්‍රියා ධ්‍යාන අවස්ථාවේදී මෙත්තා මෛත්‍රිය වගේම කරුණා මුදිතා දෙක වැඩුවොත් ධ්‍යාන උපදින්න පුළුවන්. අන්න ඒ වගේ අපි අර්ථවත් කරගත්තොත් තේරුම් ගන්න පුළුවන් අපි කොහොමද විරති නොයදෙන ආකාරයත් වටහාගෙන කටයුතු කරනු ක්‍රියාසිටවල. දැන් එහෙනම් ඔන්න අපි මතක් කරගත්තාම අභ්‍යාකතා ධම්මා කියද්දී විපාක සිත් 36යි ක්‍රියාසිත 20යි. පොදුවේ ගත්තොත් චෛතසික 38යි. හැබැයි වෙන් කරලා ගත්තොත් විපාක සිත් 36යි චෛතසික කීයද? ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාසිතක කරුණා මුදිතා නැති 36යි. මේ විපාක සිතක කරුණා මුදිතා නැහැ. තියෙන්න පුළුවන්ද බැරිද? සමහරක් කෙනෙක් ඉතින් හිතන්න පුළුවන් කරුණා ධ්‍යානයේ ඉපදුනා නම් ස්වභාවයෙන් කරුණා ඡායසේ පිට පුළුවන් නේද කියලා. ඉතින් එමත් මත තියෙනවා. නමුත් ඉතින් අර පොදුවේ අපි කතා කරාට ඒ කරුණා ධ්‍යානයක ස්වභාවයෙන්ම කරුණාව පිහිටනවාද කියන එක හිතලා බලන්න ඕන කාරණාව. ඒ වගේ තමයි මුදිතාව පිහිටනවාද කියන එක. ඉතින් ඒකේ ධ්‍යාන තලයක ඉපදුන කෙනෙකුට ඒ ස්වභාවයක් තමයි. නමුත් ඒක අපි කරුණාව සහ මුදිතාව කියන එක සත්ව අරමුණක්, පඤ්ඤාත්ති අරමුණක් නිසා ඒ අවස්ථාවට උපදිනවා මිස විපාකසිත උපදින්නේ නැහැ කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් උපදින්න පුළුවන් නේද ඒවා තියෙන උපදින්නේ අද නැද්ද කියන තමයි ඉවසලා බලනකොට තේරෙයි උපදින්නේ නැති බව. ක්‍රියාසිතකදී අනිවාර්යයෙන්ම විරතිය දෙන්නේ නැති බව වටහා ගන්න කරුණා මුදිතා උපදින්න පුළුවන් අවස්ථා තියෙනවා. පොදුවේ ගත්තාම චෛතසික 38යි. ඊළඟට රූප 28යි නිර්වාණය. දැන් එන මතක තියෙනවා. අභ්‍යාකතා ධම්මා කියනකොට විපාක සිත් 36යි ක්‍රියාසිත 20යි සංප්‍රයුක්ත චෛතසික 38යි රූප 28යි නිර්වාණය. මේ ධර්ම ස්කන්ධ වශයෙන් අපි ගත්තොත් කීයද? ස්කන්ධ වශයෙන් ගත්තොත් 5යි. ආයතන වශයෙන් කීයද? ආයතන වශයෙන් ගත්තොත් 12යි. ධාතු වශයෙන් කීයද? ධාතු වශයෙන් අපි ගත්තොත් 18යි. ඊළඟට අපි සත්‍ය වශයෙන් අපි ගත්තොත් කීයද? සත්‍ය වශයෙන් අපි ගත්තොත් සත්‍ය 2යි. දැන් බලන්න ගණන් කඩලා. රූප 28 රූපස්කන්ධයි.
ඒ අභ්‍යාගත සිත් සමග උපන් චෛතසික අතුරෙන් වේදනා ස්කන්ධයි, සංඥාව සංඥා ස්කන්ධයි, ඉතිරි චෛතසික සමුදාය සංස්කාර ස්කන්ධයි. ඒ පහළ වන සිත් සියල්ලක්ම විඥාන ස්කන්ධ. සිත් මොනවද? විපාක සිත් සහ ක්‍රියා සිත්. ඊළඟට අපි නිර්වාණය ස්කන්ධ සංග්‍රහයෙන් බැහැර කරනවා. අයිති වෙන්නේ නැහැ. ධාතු වශයෙන් ගත්තොත් කීයද? 12. ඒක තමයි රූප 28 අතුරෙන් චක්සු ප්‍රසාදය චක්ඛායතන, වර්ණ රූපේ රූපායතන, සෝත ප්‍රසාදය සෝතායතන, ශබ්ද රූපේ සද්ධායතන, ගහන ප්‍රසාදේ ගහනායතන, ගන්ධ රූපේ ගන්ධායතන, જીවහා ප්‍රසාදය જીවහායතනේ, රස රූපේ රසායතනේ, කාය ප්‍රසාදේ කායායතනේ. ඒ වගේම තමයි ස්පර්ශය පොට්ටබ්බේ පොට්ටබ්බායතන. ඕලාරික රූප 12 විතරයි ආයතන 10කට බෙදලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තා සිත් විපාක සිත් සහ ක්‍රියා සිත් සියල්ලක්ම අයිති වෙන්නේ මනෝ මනායතනෙ කියලා. මනායතනෙ කියලා. ඊළඟට වේදනා සංඥා සංකාර ස්කන්ධත්‍රයයි සුකුම රූප 16යි. ඒ කියන්නේ අර ඕලාරික රූප 12 ආයතන වල බෙදලා ගියාට පස්සේ ඉතිරි රූප 16 සුකුම රූප. සුකුම රූප 16යි නිර්වාණයේ ධර්මතා ඔක්කොම ධම්මායතන. ධාතු වශයෙන් ගත්තොත් 18යි. අර වගේමයි චක්සු ප්‍රසාද චක්කු ධාතු, සෝත ප්‍රසාද සෝත ධාතු, ඝන ධාතු, જીවහා ධාතු, කාය ධාතු කියලා ධාතු පහ ආධ්‍යාත්ම රූප. රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු තමයි බාහිර අරුණ ධාතු 10. ඊළඟට විපාක සිත් අතුරෙන් අපි ගත්තොත් ඒ විපාක සිත චක්කෝ විඥාන සිත් 2, චක්කෝ විඥාන ධාතු, සෝත විඥාන සිත් 2, සෝත විඥාන ධාතු, ගහන විඥාන සිත් 2, ගහන විඥාන ධාතු, જીවහා විඥාන සිත් 2, જીවහා විඥාන ධාතු, කාය විඥාන සිත් 2, කාය විඥාන ධාතු. ඔන්න ධාතු පහක්. ඊළඟ සම්පටිච්ඡන සිත් 2යි පංචද්වාරා වජ්ජනයේ සිත් 3 අපි කියන මනෝ ධාතු. ඉතිරි විපාක සිත් සියල්ලක්ම කීයද එතකොට? ඉතිරි විපාක සිත් 10ත් 11ක් තියෙනවා. එතකොට 11යි ඉතින් කාමාවචර භූමිය, රූපාවචර භූමිය 5යි, අරූපාවචර භූමිය 4යි, ලෝකෝත්තර භූමිය 4යි කැටි ක්‍රමයට. මේ සියල්ලක්ම අයිති වෙන්නේ ක්‍රියාසිත සියල්ලක් අයිති වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතු හැටියට. ඒ කියන්නේ පංචද්වාර වචන හැර ඉතිරි ක්‍රියාසිත 19 අයිති වෙන්නේ මනෝවිඤ්ඤාණ ධාතු හැටියට. ඊළඟට අර වගේම සුකුම රූප 16යි නිර්වාණයයි වේදනා සංඥා සංකාර ස්කන්ධ තුනයි කියන මෙහෙම දෙයක්ම ඉගෙන ගන්නවා ධම්ම ධාතු හැටියට. ඊළඟ අපි ගත්තොත් තව අර්ථයක්. සත්‍ය වශයෙන් කීයද? සත්‍ය වශයෙන් 2යි. ඒ මොනවද? ඒ තමයි ලෞකික විපාක සිත් 32යි, ක්‍රියාසිත 20යි, රූප 28යි. දුක්ඛ සත්‍ය. චෛතසික ධර්ම 38යි දුක්ඛ සත්‍ය. ඊළඟට නිර්වාණය නිරෝධ සත්‍ය. ඊළඟට ඵල ලෝකෝත්තර ඵල සිත් 4යි චෛතසික 36යි කියන මේ ඵල චිත්තෝත්පාදයෝ කිසිම සත්‍යයකට අයිති වෙන්නේ නැහැ. සත්‍ය විනිර්මුක්තයි. සත්‍යයෙන් බැහැර කරන ලදී. මෙන්න මේ විදිහට හිතලා හොඳට තේරුම් අරගෙන අර්ථවත් කරගන්න ඒ වගේ වටහා ගන්නට ඕනේ. පැහැදිලි නේද? ඒ විදිහට තමයි අපි කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා කියලා පද තුන විග්‍රහ කරන්නේ. දැන් මෙතනදී තව දෙයක් තියෙනවා. දැන් අපි මේ පද තුනට එක නමක් පොදු වෙන කුසල ත්‍රිකය කියලා. මොකද නම දෙන කුසල ත්‍රිකය. දැන් මේකට හේතුවක් තියෙනවා. මතක තියාගන්නට ඕනේ යම්කිසි පද තුනක් හෝ පද දෙකක් එකට එකතු කරලා නමක් දෙනවා නම් ඒ පළවෙනි පදයේ භාවිතා කළ නම හදනවා නම් දැන් කුසල ධම්මා කියලා පදේ භාවිතා කරන කුසල ත්‍රිකය කියලා කියනවා නම්
අනිවාර්යෙන් මේකට විශේෂ නමක් කියනවා ආදිලබ්ධික. මුල් පදයේ මුල් කොට නමක් ඇති නිසා ආදිලබ්ධික. සමහරක් වෙලාවට ඒ මාතෘකා පද තුනේම තියෙන පොදු ලක්ෂණයක් අරගෙන අපි නමක් දෙනවා නම් ඒවට අපි කියන්නේ සර්ව ලබ්ධික කියලා. සර්ව ලබ්ධික කියලා කියන්නේ. එතන තව කතාවක් තියෙනවා. අපි දැන් ඉගෙන ගත්තාම සතර පරමාර්ථ කියලා කිසිම අඩුවක් නැතුව ඒ සියලුම සතර පරමාර්ථ ධර්මයන් යම්කිසි අර්ථයකට එකතු වුණොත් අර්ථයකට බැසගත්තොත් ඒ කියන්නේ සියලුම අර්ථයන් මේ පරමාර්ථ ධර්මයන් යම්කිසි මාතෘකාවට ඇතුළත් වුණොත් එහෙම ඇතුළත් කරලා බෙද බෙදා යනකොට ස්කන්ධ ආයතන ධාතු සත්‍යයන් සියල්ලන් හොඳට බෙදලා ගියා නම් අඩුවක් නැත්තම් ඉතුරුවක් නැත්තම් අන්න ඒකට අපි කියනවා නිප්‍රදේශ කියලා. ඉතිරිවක් නැහැ. නැතුව සම්පූර්ණ බෙදලා ගියා නිප්‍රදේශයි. අපි හිතමු දැන් සමහරක් වෙලාවට ප්‍රත්‍ය මාතෘකා පද තුනක් කරලා සතර පරමාර්ථ බෙද යනකොට සමහරක් වෙලාවට සතර පරමාර්ථ ඉතුරු වෙනවා. මාතෘකාවක් නෑ ඇතුළත් කරන්න. ඒ වගේ අවස්ථාව අපි කියනවා මොකද්ද? නිප්‍රදේශ නෙමෙයි සප්‍රදේශ කියලා කියනවා. නිප්‍රදේශ කියන්නේ ඉතිරිවක් නැහැ. ඉතිරිවක් තියනවා කියන්නේ සප්‍රදේශ. ඔන්න ඔය තමයි අපි එකත් මතක තියාගන්න කාරණාව. එහෙනම් මතක තියාගන්න මේ කුසලත්‍රිකය ආදිලත්‍රිකයි කුසලත්‍රිකය විදී කුමක්ද? මේ කුසලත්‍රිකය විදී අනිවාර්යෙන්ම නිප්‍රදේශයි. සියලු පරමාර්ථ ධර්මයන් බෙදලා ගියා ඇතුළත් වෙලා ගියා සියල්ල වෙන් කරලා වටහා ගන්න පුළුවන්. එහෙමනම් මේ කුසලත්‍රිකය කෙනෙකුට භාවනා කරනවා නම් භාවිතා කරනවා නම් තමන්න පුළුවන් කුසල ධම්මා වෙන පදේ අරගෙන එහි පිහිට කුසාසිත ඡායතසික වෙන් කරලා ඒවා ස්කන්ධ වශයෙන් හිතන්න. ඒ වගේ අකුසල ධම්මා කියති ඒ භූමිගත අකුසල් අරමුණු කරගෙන භාවනා කළ බලන්න. අභ්‍යාකතා ධම්මා කියනකොට අභ්‍යාකත ධර්මය අරමුණු කරගෙන එය විග්‍රහ කරලා බලන්න. අන්න ඒ අනුව ගත්තාම තමන්ට තේරෙයි ඒ කුසලත්‍රිකය තුළ මේ සතර පරමාර්ථ ධර්ම සියල්ලක්ම ඉතාමත් ගැබ් වෙලා හිටි බව සහ ඒ අවශ්‍ය විදිහට හිත සකස් කරගන්නට ඕන වෙයි. එතකොට අපිට පුළුවන් භාවනා මානසිකාරයක් විදිහට හොඳට උදේ හවා මෙනෙහි කරමින් යනකොට කාලයක් යද්දී දන්නේම නැතුව ඒ සියල්ල හොඳට මතක තියෙනවා, ධාරණය වෙනවා. ඒකව තමයි අපිට නැවත නැවත ප්‍රත්‍යක්ෂා කරමින් භාවනා දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ නිසා අපි මේ අවස්ථාව සිතේ තියාගනිමින් බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ මේ කුසලත්‍රික මාතෘකාව අපි අදට අවසන් කරනවා. මේ තුලින් ජනිත කරගත් කුසලයේ පුණ්‍යලාභ පුණ්‍ය ශක්තිය පින්වත් සෑම දෙනාටම ආරෝග්‍ය සම්පත් සැලසී පැතුම් බෝධි වලින් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම හේතුපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් අපි ආශිර්වාද කරමින් පුණ්‍ය ආනුමෝදනා කරන හැම දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරං එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ පුත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ඉමිනා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති ඉදම් මේ පුඤ්ඤ කම්ම ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සුපත්ති සුපත්ති අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සුපත්ති